හයි ඔන්න ඉතින් අදත් පොඩි කිවට පොඩිමත් නෙමේ ටිකක් දෙක වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම මේ සිම්පල් ඩිනර් මෙනු එකක් තමයි හදන්නේ. ඉතින් මේ දවස්වල මමයි හස්බන්ඩ්යි දෙන්නම සතියට නයිට්ස් 5ක් කරනවා, නයිට් ඩියුටි 5ක්ම. ඉතින් සතියට දවස් 2යි ගෙදර ඉන්නේ. ඉතින් ඒ දවස් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අපි ටිකක් ස්පෙෂල් විදිහට කෑම හදනවා. ඉතින් එදාට හස්බන්ඩ් ඉල්ලන්නේ මොකද? ඉතින් ඒක මම හදලා දෙනවා. ඉතින් මේ සතියාගේ රික්වෙස්ට් එක උනේ එයාට චිකන් කකුල් එයා ෆ්‍රයි කරලා කැෂියු කරි එකක් තමයි එයා ඉල්ලුවේ. ඉතින් මම ඒකට ඊට අමතරව මෂ්රූම් තෙල් දාලා පොඩි සලාදකුත් හදාගත්තා. ඉතින් එයා ෆ්‍රයිඩ් කරන චිකන් මම මෙන්න මේ විදිහට තමයි සීසන් කරගන්නේ. මුලින්ම මම සුදු ලුණු ඉඟුරු හොඳට තලා ගන්නවා ටිකක් වැඩිපුර. ඒකෙන් ලොකු රසයක් මේකට එනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට කහ මිරිස් කුඩු, සොයි සෝස් චුට්ටක්, ලුණු, ගම්මිරිස්, අමුතුන පහ, බැතපුතුන පහ, ඒ වගේම පොල් තෙල් චුට්ටක් මම මේකට එකතු කරගත්තා. ඒ වගේම දෙහි චුට්ටකුත් මම දෙහි චුට්ටකුත් දාලා හොඳට සීසන් වෙන පැය භාගයක් විතර තියලා තමයි මම මේ දැම්මේ. ඊට පස්සේ කැෂියුස් ටිකත් මම පැයක් දෙකක් විතර පොඩක් උණු වතුරේ පෙඟෙන්න තිබ්බා. එතකොට අර මැද ගැලවෙන දෙකට ගැලවෙන හින්දා. ඉතින් ඊට පස්සේ මම කැෂියු ටික තමයි ලිපේ තියාගත්තේ. ඒකට සාමාන්‍ය විදිහට කහ කුඩු 3-5 මිරිස් කුඩු, එතකොට ලුණු කුඩු, උළුහල්, කුරුණු පොතු ඒ ටික දාලා සාමාන්‍ය විදිහට වතුරෙන් තමයි මම ලිපේ තියාගත්තේ. ලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස් ඒ ටිකක් දාලා ඒකත් මම ලිපේ තියාගත්තා. ඉතින් ඊට පස්සේ මම තෙල් දාගත්තේ මගේ මෂ්රූම් ටික. ඒකට මම ලුණු, සුදු ලුණු, තක්කාලි, අමු මිරිස්, රම්පේ, කරපිංචා දාලා ඊට පස්සේ කෑලි මිරිස්, කහ කුඩු, ලුණු කුඩු දාලා මෂ්රූම් ටිකත් ඒකටම දාලා ඊට පස්සේ මම කිරි ටිකක් දාගත්ත කැෂියු එකට. ඒ වගේම තවත් කිරි ටිකකට අර තැම්බිච්ච කැෂියු ටිකක් අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරලා ඒකටම එකතු කරගත්තා. එතකොට කැෂියු කරි එක හොඳ උක්කුවට එනවා. ඉතින් ඒ ටිකත් එකතු කරගෙන ඒ දෙකත් හොඳට හැදෙනකන් මම හැදෙලා ඉඳලා ඊට පස්සේ මම පොඩි කැට සලාදයක් හදාගත්තා. ඒකට මම බොහොම පුංචි දේවල් ටිකක් තමයි දාගත්තේ. ලුණු, පිපිඤ්ඤා, තක්කාලි ඒ ටික හොඳට දාලා ඒකටම ලුණු, ගම්මිරිස්, දෙහි චුට්ටක් වෙන දාලා හොඳට කලවම් කරගෙන ඉතින් ඔච්චරයි. හරිම සිම්පල්. ඉතින් හරි රසයි. ඔය ටික තමයි ඉතින් මම හදාගත්තේ. ඉතින් තවත් දවසක තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න. බයි.